ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ෆ්ලයින් යුරෝප් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙනවාට සියලුම දෙනාටම 2025 ඔක්තෝබර් මාසේ 3 වෙනි සතිය අවසාන වෙනකොට ලංකාවේ පිළිලා තියෙන රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන අලුත්ම තත්ත්ව ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි අදත් වීඩියෝ එකකින් වෙනදා වගේම ඔයත් එක්ක එකතු වෙන්නේ. දෙදස් විසිපහේ මාර්තු මාසේ 25 වෙනිදා වගේ වෙනකන් ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු SC193 SC194 සහ SC195 SC නම්බර්ස් වල අය ගිය සතියේ එහෙම නැත්නම් ඔක්තෝබර් මාසේ දෙවෙනි සතියේ ඉන්ටර්විව් සඳහා මුහුණ දුන්නා. ගිය සතියේ ඩේට් ඉෂුව වීම ගැන කතා කරොත් 2025 3 වෙනි මාසේ 25 වෙනිදා ඉඳන් 2025 4 වෙනි මාසේ 6 වෙනිදා වගේ වෙනකන් එම්බසි සබ්මිට් කරපු SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC194 SC195 SC196 සහ SC197 SC නම්බර්ස් වල අයට ඔක්තෝබර් මාසේ 20 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකන් ඉන්ටර්විව් ෆේස් කරන්න දින ලැබිලා තියෙනවා. ගිය සති දෙකේම ඒ කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදා සහ ඔක්තෝබර් 17 වෙනිදා දවස් දෙකේම සිකුරාදා දවස් දෙකේම ඉන්ටර්විව් පැවැත්වුණේ නැහැ. ඒ වගේම මේ සතියේ 24 වෙනිදාට තවමත් ඉන්ටර්විව් සඳහා කිසිම කෙනෙකුට දින ලැබිලා නැහැ. ඒ වගේම ඔක්තෝබර් මාසේ 20 වෙනිදාට පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න කියලා මේල් ඉෂුව වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසේ අග සහ ඔක්තෝබර් මාසේ 8 වෙනිදා වගේ වෙනකන් ඉන්ටර්විව් ෆේස් කරපු අයට ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න නම් වෙනසක් කරලා නැහැ. අපි කලින් වීඩියෝ වලින් කතා කරා වගේම myself අපේ සැලරි එක, අපේ ජොබ් රෝල් එක, අපේ ජොබ් එක මෙන්න මේ වගේ අපේ ඇග්‍රීමන්ට් එක සහ වර්ක් පර්මිට් එක සම්බන්ධයෙන් තමයි තවමත් ප්‍රශ්න අහන්නේ. සුපුරුදු පරිදිම තවමත් කෙටි දැනුම් දීමකින් තමයි ඉන්ටර්විව් සඳහා දින ලැබෙන්නේ. ඒක නිසා තවමත් ඉන්ටර්විව් සඳහා දින නොලැබුණු SC193 194 195 SC නම්බර්ස් වල අයත් SC196 197 198 SC199 SC නම්බර්ස් වල අයත් දැන් ඉන්ටර්විව් සඳහා සූදානම් වෙන තමන්ගේ ඩොකියුමන්ට්ස් එක හදාගන්න ඉදිරි සති 2-3 ඇතුළත ඔයාලට ඉන්ටර්විව් සඳහා දිනයක් ලැබෙයි. ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වලට සූදානම් වෙනවා වගේම ඉන්ටර්විව් යනකොට අපි අරන් යන්න ඕනේ ඩොකියුමන්ට් සම්බන්ධයෙන්ම ඔයාලගේ අවධානය යොමු කරන්න. ඔයාලගේ ඩොකියුමන්ට් 100%ක් නිවැරදිව අරන් යන්න. මොකද ඩොකියුමන්ට් වල අඩුපාඩු තියෙනවා නම් ඔයාලා ඒක ඉන්ටර්විව් එක ෆේල් වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඉදිරියේදී ඉන්ටර්විව් යන හැමෝම එම්බසි එකෙන් කියලා තියෙන විදිහට තමන්ගේ ඩොකියුමන්ට් ටික අප්ඩේට් කරගෙන යන්න. එම්බසි ගාස්තු වශයෙන් ඩොලර් 141ක් අරන් යන්න. මේ ඩොලර් 141 අරන් යනකොට පෑන් ඉද තියෙන නැවුණු පොඩි වුණ මුදල් නෝට්ටු අරන් යන්න එපා. ඉන්ටර්විව් යන දවසේ ඉඳලා අවුරුදු 2ක් ඇතුළත ඔයාලගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ පාස්පෝර්ට් එක රිනිව් කරගෙන යන්න. ඉන්ටර්විව් එකට අරන් යන ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ඔයාලගේ ඉන්ටර්විව් ඩේට් එකේ ඉඳන් දින 14කින් පසුව දවසකින් ආරම්භ වෙලා දවස් 180ක් වන පරිදි දාගන්න. ඒ වගේම ගැරන්ටි ලෙටර් එකත් ඔයාලගේ ඉන්ටර්විව් ඩේට් එකේ ඉඳන් මාස 2ක් ඇතුළත ගත්තු ගැරන්ටි ලෙටර් එකක් අරන් යන ඉන්ටර්විව් එකට යනකොට ඉන්ටර්විව් සඳහා මේ වෙනකන් දින ලැබිලා නැති SC193 194 195 196 සහ SC197 SC නම්බර්ස් වල අයගේ මේ වෙනකොට පොලිස් රිපෝට් රෙඩි වෙලා තියෙන්න ඕනි. ඒ වගේම SC198 199 SC නම්බර්ස් වල අයගෙත් මේ වෙනකොට පොලිස් රිපෝට් රෙඩි කරලා තියාගන්න. මොකද තව සති 2-3ක් ඇතුළත ඔයාලට ඉන්ටර්විව් සඳහා දින ලැබෙනවා. හරි, මේ අප්ඩේට් එක තමයි ඔක්තෝබර් මාසේ 3 වෙනි සතිය අවසන් වෙනකොට ලංකාවේ පිළිලා දින රුමේනියානු එම්බසි එක සම්බන්ධයෙන් ඔයාලට දෙන්න තියෙන්නේ. බොහොම ස්තුතියි වෙනදා වගේම අදත් අපිත් එක්ක රැඳිලා හිටියට. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.